ඒ කමිටුවල නිර්දේශාව කරන නියෝජක කතානායකතුමනි. මේ 10000ක් 11000ක් දාන්න පුළුවන් බන්ධනාගාර පද්ධතිය ඇතුලේ ඔබතුමාලාගේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා 40000ක් 45000ක් කියලා දැම්මම ඒකේ සමාජ ප්‍රශ්නයක් එතන ඇති වෙනවා. ඒ සමාජ ප්‍රශ්නය පස්සේ අරගලයක් බඩපත් වෙයි. ඒක තමයි දැන් උනේ මේ ගමුවේ. 10000යි 12000යි කැපැසිටි එක 40000ක් 45000ක් කියලා රිමාන්ඩ් කරන් ඉන්නවා. ඒකට පහුගිය ආණ්ඩුවෙන් හදපු නීති වලට බයිනවා. රස පරීක්ෂක අඩු ගාණෙන් ඔබතුමාලා බලයට ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට ළඟයි. මේ රස පරීක්ෂණ වාර්තා ටික කඩිනම් කරන්න ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? 45000ක් රිමාන්ඩ් කරගන්න ඕන බන්ධනාගාර නිලධාරීන් බඳව ගන්න ඔබතුමාලා ගත්ත වැඩපිළිවෙල මොකද්ද? අවසානයේ අහිංසක නිලධාරී 7 දෙනෙක් නිකන් ඝාතනය වෙනවා. ඇයි? ඒ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ටික දෙන්නේ නැත්තම්. ඔබතුමාලා බලයට ආවම ජනාධිපති සමාව දුන්න ඔබතුමාලාගේ පාක්ෂිකයෙක්ට. ඒක වහගන්න මොකද්ද කරේ? හිටපු කොමසාරි රාස් කරා. රිමාන්ඩ් වුණා. රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඊට පස්සේ මානව හිමිකම් එකේ නිර්දේශය දීලා තියෙනවා බඳව ගන්න කියලා. හැබැයි අද වෙනකන් කරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාලා ඔහු බඳව ගැනීම එක කෙසේ වෙතත් ඒක ඔබේ දේශපාලන තීන්දුවක් වෙන්න පුළුවන් නේ. හැබැයි නිශ්චිත වශයෙන් කොමසාරිස්වරේ පත් කරන ඔබතුමාලා කටයුතු කරේ නැහැ. ආණ්ඩුව කටයුතු කරුවේ නැහැ. ඒ කියන්නේ ආණ්ඩුව හොයලා බැලුවේ නැහැ. ආණ්ඩුව කටයුතු කරුවේ නැහැ. මානව හිමිකම් වලින් ඔහු නඩුව ජයග්‍රහණය කළ තියෙද්දී ඔහුව පැත්තක තියන්නකො අඩු ගන්න වෙන කෙනෙක් හරි ඔබතුමාලා ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. අවසානයේ මොකද්ද වෙන්නේ? අවසානයේ මේක පුපුරන තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අද අහිංසක නිලධාරි 7 දෙනෙක් 25 දෙනෙක් සම්පූර්ණ හිරකරුවන් ඝාතනය වෙලා 100ක් 150ක් විතර ඉස්පිරිතාලේ. හැබැයි ආණ්ඩුව මේකට මුහුණ දෙන්නේ කොහොමද? ඇමතිවරයා කියනවා සමාජ මාධ්‍ය දැක්කේ නැල්ලු. මහරුනේ. නේ හරි ෂෝක්. හොඳ නීතිච්ච මහත්තයෙක්. සමාජ මාධ්‍ය බලලා එයාත් කතා කරන සමාජ මාධ්‍ය දිහා බලලා. ඉස්සරහට ජනාධිපතිවරයෙක් හිටියා උදේට පත්තරෙන් බලලා කියන. දැන් අපිට ඇමතිවරයෙක් කියනවා සෝෂල් මීඩියා බලලා කියන. වගකීමකින් කටයුතු කරන්න බැරි වෙලා ඔහු වගකීම් පැහැරියට පස්සේ දැන් ඇඟ හොද ගන්න හදනවා. එදා 2020 මේ සිද්ධිය ඇති වුණාට පස්සේ කරු නියෝජ්‍ය කතානායකතුමනි කමිටුවක් පත් කළා අපේ අනුරාධ ජයරත්න මන්ත්‍රී අද මන්ත්‍රීතුමා ඉදා රාජ්‍ය අමාත්‍යවරයා විදිහට හිටියේ. පෞකාලන ලෝහාන ඇමතුමාගේ පස්සේ ඒ නිර්දේශ ක්‍රියාත්මක කරේ නෑ ඔබතුමුන්නාසෙලා. ඒකේ පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් හදලා තිබ්බ ඔබතුමාලා ක්‍රියාත්මක වුණේ නෑ. එදා සංඛ්‍යාලයක නනුව 60ක් විතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් one time two time users-ලා ඉන්නේ. ඔව් දැන් 54 කියලා ඇතුළට දැම්මම මේක ඇතුලේ මහා ජාවාරම්කරුවෙක් මම පටලවෙනවා. එහෙනම් පුනරුත්ථාපනය කරන්න නියෝග කරා. අලුත් බන්ධනාගාරයක් හදන්න යෝජනා වුණා. ඒක ක්‍රියාත්මක කරෙත් නැහැ. හැබැයි අවසානයේ මොකද්ද වෙන්නේ? ඉඩමක් දීලා යටිදල පහසුකම් ටිකත් හදලා අවශ්‍ය වැඩපිළිවෙල හදුවාට පස්සේ කරන නියෝජ්‍ය කතානායකතුමනි. බෑ ආණ්ඩුව මොකද්ද කරේ? මේ පහුගිය ආණ්ඩුව වල අපි කරන්න යන්නේ නැහැ කියලා ඒක පැත්තක තිබ්බා. ඒක පැත්තක තිබ්බා. ඒ වගේම මේ මම දැක්ක මහා ආඩම්බරෙන් කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ මේ කාලය දීර්ඝ කිරීම ඉතාමත් වැදගත් කියලා. ඔව් ඒක කරගන්න ඒක ඔයාලගේ ප්‍රශ්නයක් නේ. ඔයාලගේ උමනාවනේ. දැන් සමහර ආයතන වලට දේශපාලන නිලධාරීන් කියලා දාලා ඇෆිඩේවිට් තියෙනවනේ දැන් දිවුරුම් ප්‍රකාශ දීලා බලාත්කාරයෙන් කට උතර ලියාගත්ත විදිය නැත්තම් එලිලා මැරෙන්න හදනවා කියලා මේ මිනිස්සු ඝාතනය වෙලා තියෙනවනේ. එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුන හතරක් තියෙනවා. ඉස්සරහට එකින් එක එයි. එකින් එක ආවම උත්තර දෙන්නත් ලෑස්ති වෙලා ඉන්න. හැබැයි විනිශ්චයකාරවරුන්ගේ කාලේ දික් කරන්න උනන්දුව තියෙන ආණ්ඩුවට මේ අධිකරණ පද්ධතියේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න විසඳන්න උවමනාවක් නැහැ. දැන් හවුස් ඇරෙස්ට් කරන්න අවශ්‍ය නීතිය සම්මත කරගන්න උවමනාවක් නැහැ. ඒක ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ. හැබැයි ඒව ගෙනල්ලා කඩිනම් කරන්න නැහැ. මොකද ඒවෙන් කරු කතානායකතුමනි මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳෙනවනේ. ප්‍රශ්න විසඳෙන ඒවට මේ ආණ්ඩුව ඔබ තමුන්නාසලගේ ආණ්ඩුව මැදිහත් වෙන්න ආස නැහැ. ඔබ කැමති ප්‍රශ්න හදන ඒවට මැදිහත් වෙන්න. අලුතෙන් ප්‍රශ්න හදන්න. ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙනව වෙනුවට අර ඔබතුමාලාගේ සුපුරුදු මර්ධනය සහ තගරිය දාලා අර ගමේ භාෂාවෙන් කියන අපේ චණ්ඩි ඒ ලයින් එකේ ඇවිල්ලා ආණ්ඩු කරන්න බෑ. මාධ්‍ය දැක්කම දැන් මයික් විසික් ගන්න පටන් අරගෙන